ඉතින් ඒ කටට පින්කමේ දායකත්වයෙන් කටයුතු සිදු කරන ඒ හැම දෙනාටම පින්වත් ඔබ හැම දෙනාටම ආශිර්වාද කරන ගමන් මේ කටින පින්කමට සමගාමීව සිදු කරන ලබන ධර්ම දේශනාවේ පින්කමෙහි අද සදහෙත් දායකත්වය ලියනගේ ගෝවින්ද නිරෝෂන් පෙරේරා මහත්මයා එවාගේම ලියනගේ ගංගා දර්ශනී පෙරේරා මහත්මිය කියන මේ දෙපළ විසින් දායකත්වයෙන් කටයුතු සිදු කරන්න තියෙනවා. ඉතින් දැන් මේ මොහොතේදී බලාපොරොත්තු වෙන්නේ අසේ පිළිගැනීම. කෙසේ නමුත් අද ධර්ම දේශනාව සඳහා අපි ආරාධනා කළා මහමෙරු පබ්බතාරාමාධිපති මහන්සේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් පින්වත් ඔබ වෙනුවෙන් තාමත් ගෞරවයෙන් පිළිගන්නවා. හැමදෙනාම පිළිගැනීමක් වශයෙන් සාදුනාදයක් පවත්වනවා. හොඳයි, ඊළඟට චාරිත්‍රානුකූලව ධර්ම දේශනාව සඳහා ආරාධනා කිරීම, ඒ සඳහා දායකත්වයෙන් කටයුතු සිදු කරන දේවගේ ගෝවින්ද නිරෝෂන් මහත්මයා, දේවගේ ගංගා දර්ශනී මහත්මිය මේ දෙපළ වෙනුවෙන් ආරාධනාව සිදු කරන්නට ගෝවින්ද මහත්මයාට ගෞරවයෙන් සිහිපත් කරනවා. මේ පින්වත් හැමදෙනා වෙනුවෙන් දුක්ඛාරාම මහරස්ථානයේ වැඩ සිටින මහා සංඝරත්නයේ අවසරයි ධර්ම ශ්‍රවණය සඳහා නිදාන් සභා මණ්ඩපයේදී තැන්පත් සිටින දෙමළක පින්කමට සමගාමීව සිදුවෙන ධර්ම දේශනා මාලාවේ 6 වෙනි ධර්ම දේශනාව මේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. අද මේ ධර්ම දේශනාව සඳහා ආරාධනා කොට තිබුණේ අයිහාමුදුරන් වහන්සේට මේ අවස්ථාවට මේ මොහොතේ වැඩම කරවන්න අපහසු බව අපි මේ සන්ධ්‍යා භාගයේ සුළු මොහොතකට කලින් තමයි දැනගත්තේ. ඒ සඳහා අවශ්‍ය ආකාරයට ධම් දේශනාව පවත්ව ගන්නට අපිට අපේ විහාරස්ථානයේ හැම කලබලයක් වෙන අවශ්‍යතාවයක් නැහැ. මගේ නම් කැමැති තුනේ අපේ පරිහාන්වල දෙන්නකින් කෙනෙක් මේ ධර්මාසනයේද වැඩමවන්න. ගෝවින්ද මහත්මයා ඇවිල්ලා ආරාධනා කළා අපේ බුදුහාමුදුරුවෝ වලින් මම හොඳයි. කියන බණ උනත් හිතට ගත්තා. යාගෙන යනකොට මට හිතෙන්නේ නැහැ. ඒ නිසා ඊටාත්ම ශ්‍රද්ධාවෙන් අපි මේ පින්කම් ආරම්භ කළේ. තුමාසයක් පුරාම අපි මේ වෙනුවෙන් අප වෙලා කටයුතු සිදු කරනවා. දැන් මේ 4 වෙනි මාස තමයි මේ වශයෙන් මහානගම මහත්මයා ප්‍රේමා කුඩිකාර මහත්මිය දුවදරු ඒ අවශ්‍ය කරුණාකාරණා මේ කාල පරාසය තුරම විහාරස්ථානයේ වෙනුවෙන් මේ පින්කම වෙනුවෙන් සිද්ධ කළා කරගෙන යනවා. ඒ වගේම අද 6 වෙනි ධර්ම දේශනාවේ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ ලියනගේ ගෝවින්ද නිරෝෂන් පෙරේරා. ගෝවින්ද කියන නම අපි පන්සලේ කතා නොකරන දවසක් නැහැ. 365 දවසෙම ගෝවින්දගේ නම කියවෙනවා. වැඩට ගිහිල්ලා යනකොට එහෙමත් දවසක තමයි නාවුනේ. ඉතින් ඒ වගේම අපේ පන්සලට මේ ප්‍රදේශයට පිරිමැහෙන කෙනෙක්. මගුල් ගෙදරක් කොහෙද තියෙන්නේ? හිටියේ නැත්නම් අඩුපාඩුවක්. මල ගෙදරක් තියුණත් මෙහෙවීමේ කටයුතු කරන්න පුළුවන් කෙනෙක් හරි
හරියට කරන්න පුළුවන් කෙනෙක් මේ තාම කිවිලා නැහැ. අද පුරුදු කරන්න හදනවා ඉන්නේ නැහැ. කොහොම වුණත් එතුමාගේ ඒ වගේම ලියනගේ ගංගා දර්ශනී පෙරේරා මේ දෙපළගේ ප්‍රධාන දායකත්වයෙන් මේ ධර්ම දේශනාව ගෞරවනීය විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරන සියත් වේවා කියන අදහස. ඒ වගේම අපවත් වී වදාළ අපගේ ගුරු දේවෝත්තම අපේ මේ පන්සල ඇතුළු විහාරස්ථාන තුනක අධිපතිව වැඩ සිටියේ ගාල්ල දිසාවේ ප්‍රධාන සංඝනායක වැඩි අවසර සාහිත්‍යාචාර්ය වැලිගොඩ අරේනා අපේ නායක හාමුදුරුවෝ දර්ශන හාමුදුරන් වහන්සේට තුන් නිර්වාණ අවබෝධයේ වේවා කියන අදහසින් ඉන්දීමේ අරමුණ ඇති කරගෙන ඈනියන්ගේ ආදරණීය ස්වාමීතුමන් එවැගේම අභාවයටපත් වුණ අනුගත ඥාති හිත මිත්‍රාදීන්ට නිවන් සුව ප්‍රාර්ථනා පිණිස පින් දෙන්නට එවැගේම ලියන හොඳයි කවුරුත් නැවත සාධනාදයක් පවත්වන්න. දැන් මේ මොහොතේ බලාපොරොත්තු වෙන්නේ අද ධර්ම දේශනාව සිදු කරන්නට යෙදුණු දේශකයාණන් වහන්සේට පරිස්කාර පූජා කිරීම ඒ සඳහා සදැහැති දායකත්වයේ ගත්ත පිනැති හැම දිනාටම කාරුණිකව ආරාධනා කරනවා පරිස්කාර පූජා කරන ලෙස. සබ්බීතියෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව බෞද්ධ සබ්බ මංගලං රක්ඛන් සබ්බ දේවතා සබ්බ බුද්ධාන් භාවේන සබ්බ ධම්මාස් භාවේන සබ්බ සංඝාන් භාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සංඝ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti නාතේ සමිජ්ජතු ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතේ සීලවන්තං ගුණවන්තං